අයිබෝන් ඔබ සැමට අපගේ නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ 2026 අගෝස්තු මාසයේ ලග්න 12ටම බලපාන විශේෂ පලාඵල පිළිබඳවයි. ඔබගේ රැකියාවට, මුදල් තත්ත්වයට, ආදර ජීවිතයට සහ සෞඛ්‍යයට මේ මාසයේ බලපාන්නේ කෙසේදයි අද සවිස්තරාත්මකව බලමු. වීඩියෝ ආරම්භ කිරීමට පෙර අපගේ නාලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කරනු නැතිනම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ සක්‍රිය කරන්න. එවිට අපි ගෙනෙන නවතම ජ්‍යොතිෂ වීඩියෝ ඔබට මුලින්ම නැරඹීමට අවස්ථාව ලැබේ. අපි දැන් බලමු පළමු ලග්නයට. මේෂ ලග්නය. අගෝස්තු මාසයේ මේෂ ලග්න හිමියන්ට උත්සාහයේ ප්‍රතිඵල ලැබෙන මාසයක්. රැකියා ස්ථානයේ ඔබගේ කැපවීම අගය කෙරේ. උසස් වීම, නව වගකීම් හෝ නව රැකියා අවස්ථා උදා විය හැකිය. කෙසේ වෙතත් ඉක්මන් තීරණ ගැනීමේදී සැලකිලිමත් වන්න. ආදායම යහපත් විය හැකි නමුත් අනවශ්‍ය වියදම් පාලනය කිරීම වැදගත්ය. පැරණි ණය අඩු කර ගැනීමට අවස්ථා මතුවිය හැකිය. ආදර සම්බන්ධතා තුළ අවබෝධය වර්ධනය වේ. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබ ආරංචි ලැබිය හැකිය. මානසික ආතතිය සහ හිස රදේ වැනි සුළු අපහසුතා ඇති විය හැකි බැවින් ප්‍රමාණවත් විවේකයක් ලබා ගන්න. නව ආයෝජන ගැනීමට පෙර හොඳින් සොයා බලන්න. විභාග සඳහා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට අවස්ථාවක් පවතී. අපි දැන් බලමු වෘෂභ ලග්නය කෙරෙහි. මෙම මාසයේ වෘෂභ ලග්න හිමියන්ට ස්ථාවරත්වය සහ ආර්ථික වාසි ගෙන දිය හැකිය. උසස් නිලධාරීන්ගේ විශ්වාසය දිනා ගන්නා කාලයකි. නව වගකීම් සාර්ථකව ඉටු කළ හැකිය. ඉදිරි කිරීම වැඩි කර ගැනීමට සහ දේපල සම්බන්ධ සැලසුම් සඳහා යහපත් කාලයකි. පෞල් ජීවිතයේ සමගිය වැඩි වේ. ආදර සම්බන්ධතා ශක්තිමත් වේ. බර වැඩිවීම සහ ආහාර පාලනය ගැන සැලකිලිමත් වන්න. ලාභදායී ගනුදෙනු සිදුවිය හැකිය. ඉගෙනීමේදී අවධානය වැඩි වන අතර හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය. මිථුන ලග්න හිමියන්ට අගෝස්තු මාසයේ නව අවස්ථා සහ නව හඳුනා ගැනීම රැගෙන එන කාලයකි. නව ව්‍යාපෘති සහ ගමන් බිමන් වැඩි විය හැකිය. සංනිවේදන හැකියාව ඔබට වාසියක් වනු ඇත. අමතර ආදායම් මාර්ගය ඇති විය හැකි නමුත් අධික වියදම් වලින් වැළකෙන්න. සංනිවේදනය නිවැරදිව පවත්වාගෙන යාමෙන් සම්බන්ධතා ශක්තිමත් වේ. නින්ද සහ විවේකයේ පිළිබඳ අවධානය යොමු කරන්න. හවුල් ව්‍යාපාරවලදී ගිවිසුම් හොඳින් පරීක්ෂා කරන්න. කටක ලග්න හිමියන්ට අගෝස්තු මාසයේ පවුල සහ රැකියාව අතර සමබරතාවය ඇති කරගත යුතු කාලයකි. රැකියා ස්ථානයේ උසස් නිලධාරීන්ගෙන් සහාය ලැබෙන අතර ඔබගේ වැඩ අගය කෙරේ. දේපල සහ ආයෝජන සම්බන්ධයෙන් වාසිදායක අවස්ථා උදා විය හැකිය. පවුලේ සමගිය වර්ධනය වන අතර විවාහ ජීවිතයේ සතුටින් ගත වේ. මානසික ආතතිය පාලනය කර ප්‍රමාණවත් විවේකයක් ලබා ගන්න. පැරණි ගනුදෙනු සාර්ථකව අවසන් කර ගැනීමට හැකි වේ. උසස් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා හොඳ කාලවකවානුව. සිංහ ලග්නය ගැන ගත්තොත් අගෝස්තු මාසයේ සිංහ ලග්න හිමියන්ට කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් ගෙන එන කාලයක් විය හැකිය. ඔබගේ නායකත්ව හැකියාවන් වඩාත් ප්‍රකට වන අතර බොහෝ දෙනාගේ අවධානය ඔබ වෙත යොමු වේ. රැකියාව පිළිබඳ ගත්තොත් නව වගකීම් බාර ගැනීමට අවස්ථාව ලැබේ. උසස් වීම, වැටුප් වැඩිවීම හෝ රැකියා මාරුවක් බලාපොරොත්තු වන අයට සුබ ලකුණු පෙනේ. ආදායම් වර්ධනය වන අතර ව්‍යාපාරිකයන්ට ලාභදායී ගනුදෙනු ඇති විය හැකිය. එහෙත් විශාල ආයෝජනය කිරීමට පෙර දෙවරක් සිතා බලන්න. ආදර සම්බන්ධතා තුළ සතුට සහ අවබෝධය වර්ධනය වේ. විවාහ අපේක්ෂකයන්ට යහපත් යෝජනා ලැබිය හැකිය. ශාරීරික ශක්තිය යහපත් වුවද විවේකී අඩු නොකරන්න. නව ව්‍යාපාර ආරම්භ කිරීමට යහපත් කාලයකි. තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණවලදී සාර්ථකත්වය ලැබිය හැකිය. කන්‍යා ලග්නය ගැන සැලකීමේදී මෙම මාසයේ කන්‍යා ලග්න හිමියන්ට සැලසුම් සහගතව වැඩ කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙන කාලයකි. වැඩබර වැඩි වුවද ඔබගේ කැපවීම නිසා ප්‍රධානීන්ගෙන් ප්‍රශංසා හිමි වේ. නව රැකියා සොයන අයටද යහපත් අවස්ථා උදා විය හැකිය. ආදායම ස්ථාවර වේ. වියදම් සැලසුම් කරන්නේ නම් ඉතිරි කිරීම වැඩි කරගත හැකිය. ආදරය සහ විවාහයේදී අනවශ්‍ය සැකයන් සහ වැරදි වැටහීම් මගහරවා ගැනීමට විවුර්ත සංවාදයක් පවත්වා ගන්න. ආහාර ජීර්ණ පද්ධතිය සහ ආමාශය සම්බන්ධ සුළු අපහසුතා ගැන සැලකිලිමත් වන්න. ගිවිසුම් අත්සන් කිරීමට පෙර හොඳින් පරීක්ෂා කරන්න. ඉගෙනීමේ අවධානය වැඩි වන අතර හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය. තුලා ලග්න හිමියන් කෙරෙහි සැලකීමේදී
අගෝස්තු මාසයේ තුලා ලග්න හිමියන්ට හවුල්කාරීත්වය සහ සමර්ථතා ශක්තිමත් කරගත හැකි කාලයකි. කණ්ඩායම් සමග වැඩ කිරීමේදී විශිෂ්ට ප්‍රතිඵල ලැබේ. උසස් නිලධාරීන්ගේ සහාය හිමි විය හැක. අතපසු වූ මුදල් නැවත ලැබීමේ හැකියාවක් ඇත. නව ආදායම් මාර්ගද මතුවිය හැක. ආදරය හා විවාහය ගැන බැලීමේදී විවාහ අපේක්ෂකයන්ට යහපත් යෝජනා ලැබිය හැකි අතර ආදර සම්බන්ධතා තුළ සමගිය වර්ධනය වේ. මානසික ආතතිය අඩු කර විවේකයට කාලයක් වෙන් කරන්න. හවුල් ව්‍යාපාර වලින් ලාභ ලැබිය හැක. කණ්ඩායම් අධ්‍යාපනයෙන් වැඩි ප්‍රතිලාභ ලැබේ. වෘශ්චික ලග්න හිමියන් කෙරෙහි සැලකීමේදී මෙම මාසයේ වෘශ්චික ලග්න හිමියන්ට අභියෝග ජයගෙන දෙන ඉදිරියට යා හැකි කාලයකි. තරගකාරී ශේෂ්ත්‍ර නිරතයට ජයග්‍රහණ හිමි වේ. නව රැකියා අවස්ථාද මතුවිය හැක. ආදායම යහපත් වුවද හදිසි වියදම් ඇතිවිය හැකි බැවින් මුදල් කළමනාකරණය වැදගත්ය. ආදරය සහ විවාහය සැලකීමේදී ඉවසීමෙන් සහ විශ්වාසයෙන් කටයුතු කළහොත් සම්බන්ධතා තවත් ශක්තිමත් වේ. කොන්ද සන්ධි සහ ආමාශ පේශි ආශ්‍රිත අපහසුතා ගැන සැලකිලිමත් වන්න. නව හවුල්කරුවන් තෝරා ගැනීමේදී ප්‍රවේශම් වන්න. අඛණ්ඩ උත්සාහයෙන් ඉහළ ප්‍රතිඵල ලබා ගත හැකිය. ධනු ලග්න හිමියන් කෙරෙහි සැලකීමේදී අගෝස්තු මාසයේ ධනු ලග්න හිමියන්ට වාසනාවන්ත අවස්ථා රැසක් උදා කරන මාසයක් විය හැකිය. විශේෂයෙන් අධ්‍යාපනය, විදේශ සම්බන්ධ කටයුතු සහ වෘත්තීය දියුණුව සඳහා හිතකර ප්‍රවණතා පෙනේ. නව රැකියා අවස්ථා උසස් වීම හෝ විදේශ රැකියා සම්බන්ධ සුභ ආරංචි ලැබිය හැක. ඔබගේ දක්ෂතාවයෙන් ප්‍රධානීන්ගේ ඇගීමට ලක්වේ. ආදායම වැඩිවීමේ ලකුණු පෙනේ. නමුත් අනාගතය සඳහා ඉතිරි කිරීම වැදගත්ය. ආදරය සහ විවාහය සැලකීමේදී ආදර සම්බන්ධතා තුළ විශ්වාසය සහ අවබෝධය වැඩි වේ. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබ යෝජනා ලැබිය හැකිය. ගමන් බිමන් වැඩි විය හැකි බැවින් විවේකය සහ ආහාර පිළිබඳ සැලකිලිමත් වන්න. විදේශීය සම්බන්ධතා සහ අන්තර්ජාල ව්‍යාපාර වලින් ප්‍රතිලාභ ලැබිය හැක. උසස් අධ්‍යාපන සහ තරඟ විභාග සඳහා සුබ කාලයකි. මකර ලග්න හිමියන් කෙරෙහි සැලකීමේදී මෙම මාසයේ මකර ලග්න හිමියන්ට වගකීම් වැඩි වුවද ඒවා සාර්ථකව ඉටු කළ හැකි කාලයකි. රැකියා ස්ථානයේ උසස් වීම, වැටුප් වැඩිවීම හෝ නව වගකීම් ලැබිය හැක. ඔබගේ ඉවසීම සහ කැපවීම ප්‍රතිඵල ගෙන දෙයි. ණය අඩු කර ගැනීමටත් ආර්ථික අවස්ථාවරත්වය ඇති කර ගැනීමටත් හොඳ කාලයකි. පවුලේ සාමය රැක ගැනීමට විවෘත සංවාදය වැදගත් වේ. අස්ථි ධනෙහි සහ කොන්ද සම්බන්ධ අපහසුතා ගැන අවධානයෙන් සිටින්න. දිගු කාලින ආයෝජන සඳහා හොඳ සැලසුම් සකස් කළ හැකිය. කැපවීමෙන් ඉගෙනීමේ හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය. කුම්භ ලග්න හිමියන් කෙරෙහි සැලකීමේදී අගෝස්තු මාසයේ කුම්භ ලග්න හිමියන්ට නව අදහස් සහ නව අවස්ථා ගෙන දෙන කාලයකි. තාක්ෂණික, නිර්මාණාත්මක සහ පර්යේෂණ ශාස්ත්‍රවල නිරතයට විශේෂ ප්‍රගතියක් ලැබිය හැක. ආදායම යහපත් වුවද හදිසි වියදම් සඳහා මුදල් වෙන් කර ලබා ගැනීම සුදුසු වේ. ආදරය සහ විවාහය සැලකීමේදී මිතුරෙකු සමග ඇති හඳුනා ගැනීමක් ආදර සම්බන්ධතාවයක් දක්වා වර්ධනය විය හැකිය. ජලය ප්‍රමාණවත් ලෙස පානය කිරීම සහ ප්‍රමාණවත් නිින්ද ලබා ගැනීම වැදගත් වේ. නව තාක්ෂණ භාවිතයෙන් ව්‍යාපාර දියුණු කරගත හැකිය. පර්යේෂණ සහ නව දැනුම ලබා ගැනීමේ හැකියාව වැඩි වේ. මීන ලග්න හිමියන් කෙරෙහි සැලකීමේදී අගෝස්තු මාසයේ මීන ලග්න හිමියන්ට නිර්මාණශීලීත්වය, ආධ්‍යාත්මික වර්ධනය සහ පවුලේ සතුට ගෙනෙන කාලයක් විය හැකිය. කලා, මාධ්‍ය, අධ්‍යාපන සහ සේවා ශාස්ත්‍රවල නිරත අයට යහපත් ප්‍රතිඵල ලැබේ. නව අවස්ථා උදා විය හැක. ආදායම වැඩි වුවද වියදමද වැඩි විය හැකි බැවින් මුදල් සැලසුම් කර භාවිතා කරන්න. ආදරය සහ විවාහය සැලකීමේදී පවුලේ සමගිය වර්ධනය වන අතර ආදර සම්බන්ධතා තවත් ශක්තිමත් වේ. මානසික සුවය සඳහා විවේකයේ, භාවනාව සහ ප්‍රමාණවත් නිින්ද වැදගත් වේ. නිර්මාණාත්මක සහ සේවා ආශ්‍රිත ව්‍යාපාර වලින් වාසි ලැබිය හැක. ඉගෙනීමේ අවධානය වැඩි වන අතර හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය. 2026 අගෝස්තු මාසයේ බොහෝ ලග්නවලට උත්සාහය, සැලසුම් සහ ඉවසීම සමග ඉදිරියට ගියහොත් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකි මාසයක් ලෙස පෙනේ. ජ්‍යොතිෂ පලාඵල සාමාන්‍යයෙන් ග්‍රහ ගමන මත පදනම් වන අතර ඔබගේ උපන් කේන්ද්‍රයට අනුව ප්‍රතිඵලය තරමක් දුරට සුළු වෙනස්කම් සිදුවිය හැකිය. මෙම වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් වූවා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඔබගේ ලග්නය පහතින් කමෙන්ට් කරන්න. නැවතත් වටිනා ජ්‍යොතිෂ විග්‍රහයක් සමග හමුවමු.
ඔබ සැමට සුබ සාර්ථක සහ සෞභාග්‍යමත් අනාගතයක් වේවා.